සුබදස්සක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එක පැමිණි හැම කෙනෙක්ටම මම ඔයාලට ගෙනාව ඉතින් එමනස්සේ Shadowkin කතාවේ තවත් එපිසෝඩ් දෙකක්. ඉතින් කතරන් සුන්දර මතක් කරනවා තවත් මගේ YouTube channel එක subscribe කරන්න කියනනම් පල්ලතර subscribe button එක දැමතු කික subscribe කරන්න. ඒත් එක්ක ඔතන පුංචි bell icon එක call කරොත් මම වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟටම notification එක ගෙන ගන්න පුළුවන්. මේ වෙද්දී තාත්තේ ගොඩක් භයානක තමයි හැරලා තියෙන්නේ. රෙස්කියු ලීඩර් නයිට් තීරණය කරනවා හැම විනාඩි 10කටම මේගොල්ලෝ ඉස්කෝලේ එක කොල්ලෙක් මරලා දාන්න. ඒක තීරණය කරන මේ මරණ දාලා පටන් ගත්තට පස්සේ මෙයාලා බේර ගන්න ෂැඩෝ එක කියලා. සිත් තාම ෂෙරිට උදව් කරන ගමන් තමයි ඉන්නේ. ෂෙරිට තාමත් හරියට බැරලා තියෙන මේ ආටිෆැක්ට් එකට පණ දෙන්න. ෂෙරි අවසානයේදී කරන්නේදී පොඩි සටහනක් අදිනවා එයාගේ නෝට් පෑඩ් එකේ තිබිලා. ඒ සටහනත් එක්කදී මේ ආටිෆැක්ට් එකට පණිනවා. ආටිෆැක්ට් එකට පණාවට පස්සේ ෂෙරි කියන මම අන්තිමට වැඩේ කළා කියලා කියනවා. දැම්මට තියෙන්නේ මේක බිම්හල් අරන් ගිහලා මේක අනිත් ආටිෆැක්ට් එකත් එක්කට සෙට් කරන්න එක විතරයි කියලා කියනවා. ඒතකොට පුළුවන් කියලා කියන මේ මන්ත්‍රේ බිදින්න. ෂෙරි කියනවා සිට මම හැමදාම බිම තනින් ඉඳී නෑ කියලා කියනවා. මට අම්මා කෙනෙක් ඉඳියා කියලා කියනවා. ඒ මගේ අම්මව කවුරු කෙනෙක් ඝාතනය කළා කියලා කියනවා මං ඉස්සරහාම. හැබැයි මං යාගේ මූණ දැක්කේ නෑ කියලා කියනවා. උගක් කාලයක් යනකම් මායි මගේ අම්මයි තනියෙන් තමයි කියලා ඉඳී. මට තාත්තා කෙනෙක් ඉඳී නෑ කියලා කියනවා. තාත්තා අපිව දාලා ගිහලා ටික කාලයක් ගියාට පස්සේ තමයි කියලා කියනවා එයා අපේ ජීවිතයට ආවේ. එයා අපිල්ලා ටික දවසකට පස්සේ අම්මයි එයායි හොඳ යාළුවෝ වුණා කියලා කියනවා. මමත් එයාට ගොඩක් කාලෙට කළා කියලා කියනවා. අම්මා නැතුණාට පස්සේ එයා තමයි කියලා කියන මාව බලා කියාගත්තේ. එයා මාව බලා කියාගත්තේ එයාගේම දූ විදිහට කියලා කියනවා. එයා නැත්තම් ඇත්තටම කියනනම් මං අද මම කාත් කවුරක් නැති කෙනෙක් කියලා කියනවා. මට මේ වෙලාවේදී එයාගේ සහාය ඕනේ කියලා කියනවා. මොකද මම දැන් කොටක් බය වෙලා ඉන්නේ කියලා කියනවා. මේ කතාව වැවෙන ගමන් සෙට් කියනවා පොඩ්ඩක් අද බය වෙන්න ඕනේ නැහැ කියලා කියනවා. මම ඔයත් එක්ක ඉන්නවා කියලා කියනවා එයාගේ උදව්වට. ඔයා දැන් යන්න කියලා කියනවා. ඔයා ගිහිල්ලා වැඩේ කරන්න කියලා කියනවා. මම මගේ යාළුවන්ට ඉතුරු කටට අනතුරු වගවන්න කියලා කියනවා. බය වෙන්න එපා කියලා කියනවා. අපි දැනට පුළුවන් කියලා කියනවා මේ දේ කරන්න. නයිට් කියන්න පටන් ගන්නවා. දැන් මම මගේ සෙල්ලම පටන් ගන්න තමයි කියලා හදන්නේ. උගලෝ දන්නේ නැහැනේ සෙල්ල මොකද්ද කියලා. මෙන්න මේකයි සෙල්ලම කියලා කියනවා. මම විනාඩි 10 කට සැරයක් එක කොල්ලෙක් මරනවා කියලා කියනවා. මොකද ඒකට හේතුව ඔයාලා බේරගන්න ෂැඩෝ කියලා කෙනෙක් එන්න ඕන කියලා කියනවා. හැබැයි එහෙම කෙනෙක් එන්නේ නැහැ කියලා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් කියලා කියනවා. ඒක හින්දා ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් හොයන්න ඕනේ කියනවා. කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා අදාළ නැහැ කියලා කියනවා. හැම විනාඩි 10ක සැර එකෙක් මැරෙයි කියලා කියනවා. මැරෙන එක නතර වෙන්නේ ෂැඩෝ ආවට පස්සේ විතරයි කියලා කියනවා. ෂෙරි දකිනා මේ කොලෙජ් එකේ කට්ටිය මරලා දානවා. ෂෙරි කරන්නේ ඉතින් එයාගේ ආටිෆැක්ට් එකකින් අර අනිත් ආටිෆැක්ට් එකට පහර දෙන එක. මේ ආටිෆැක්ට් දෙක එකට එකතු වුණාට පස්සේ මේ බලය අක්‍රිය වෙනවා. මේ බලය අක්‍රිය වුණාට පස්සේ ඉතින් නයිට් විසින් නිර්මාණය කරපු බාධකේ කල්ලා යනවා. බාධකේ කල්ලා ගියාට පස්සේ අපෝස්ටාට ඉතින් මැජිකල් පවර්ස් යූස් කරන හැකියාව ලැබෙනවා. ඒකේ නයිට් පොඩි වාසියක් වෙනවා. ඒ වාසිය තමයි මේ ආටිෆැක්ට් දෙකම ඉතින් නයිට් හම්බෙනවා. මට ලැබෙන්න ඕන දේවල් ටික දැන් මට ලැබිලා ඉවරයි කියලා කියනවා. දැන් මෙතන ඉතුරුලා ඉන්න මිනිස්සු ටික සේරම මරලා දාන්න කියලා කියනවා. මොකද මට මුංගේ කිසි වැඩක් නැහැ කියලා කියනවා. රෙක්ස්ගේ සෙබලුත් එක රෝස් කුමරි ෆයිට් කරනවා. ෆයිට් කරනකොට මෙතෙන්ට ඉතින් ෂැඩෝ එනවා. ෂැඩෝ ඇවිල්ලා කියනවා මේක ඔයගොල්ලෝ සරණක් නෙමෙයි කියලා කියනවා. මේ සරණ මගේ කියලා කියනවා. ඒකින්ද ඕගොල්ලන් කට්ටියත් අරගෙන ඉක්මනට එතන යන්න කියලා කියනවා. මොකද තව ටික වෙලාවකින් මේ ඉස්කෝලේම විනාශ වෙලා යනවා කියලා කියනවා. ඒකින්ද ඉක්මන් කරන්න කියලා කියනවා. කිසිම කෙනෙක් තියාගන්න එපා කියලා මේ ඉස්කෝලේ. හැමෝම ආරම්භ මෙතන පිට වෙලා යන්න කියලා කියනවා. ෂැඩෝගේ මේ කතාව අහනවත් එක්කම ඉතින් රෝස් කුමරි ෂැඩෝ එකේ වචනයක්වත් කතා කරන්නේ නැහැ. ෂැඩෝ කිව්වදී ඒ විදිහටම රෝස් කුමරි කරනවා. රෝස් කුමරි අන කරනවා තුවාලලා ඇඳපු හැම කෙනෙක්ටම අරගෙන ඉක්මනට මෙතන පිට වෙන්න කියලා කියනවා. මෙච්චර වෙලා අපිව රවට්ටලා තියෙන බොරු කට්ටිය කියලා කියනවා. මේගොල්ලෝ සෙවනලි ආරක්ෂක නෙමෙයි කියලා කියනවා. මේගොල්ලෝ සේරම බොරුකාරයෝ කියලා කියනවා. ඒකින්ද අපි දැන් ඉක්මනට මෙතන යන් කියලා කියනවා. ටික වෙලාවකින් මේ ඉස්කෝලේම ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි ගන්න පටන් ගත්තට පස්සේ මේ ගින්න නිවාගෙන හැකියාවක් ලැබෙන්නේ නැහැ. ෂැඩෝ දකිනවා මේ ගින්න ආස්සේ නයිට් පැනලා තමයි උත්සාහ කරන්න කියලා. ෂැඩෝ තීරණය කරනවා තවදුරටත් මේ කතාව දිග්ගස්සල වැඩක් නැති බව. ෂැඩෝ තීරණය කරනවා මේ කතාව අදින්ම ඉවර වෙන්න ඕනේ. මොකද මෙයා මෙච්චර විනාශයක් කළානේ. ආපස්සරයක් මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා කියන මේ වගේ දෙයක් කරන්න. මේක තමයි අන්තිම අවස්ථාව කියලා කියනවා. මේ නයිට් යන්නේ ෂෙරිගේ කාමරයට. ෂෙරිගේ කාමරයට ගිහිල්ලා ෂෙරි කියවන වැදගත් හැම පුතකම මෙයාලා තියෙන වැරදි තැනකට මම හිතන්නේ කියලා කියනවා. නයිට් කියනවා නැහැ කියලා කියනවා. ඔයා තමයි කියලා කියන මේ තැනට අලුත් මම නම් මේ තැනට අලුත් නැහැ කියලා කියනවා. මම මේ තැනේ ගොඩක් කාලයක් ඉස්සෙල්ලා ඉඳියා කියලා කියනවා. ඔයා ඉපදෙන්න ඉස්සෙල්ලා තමයි කියලා කියනවා මෙතන මතකයන් මාත් එක්ක තියෙන්නේ. මම ඔයාලට ඒක වෙන්නන්න කියලා. මේ නයිට් වෙන කවුරුවක්වත් නෙමෙයි. මේ නයිට් තමයි ෂෙරිගේ හදාගත්ත තාත්තා. සිත් අහන පුදුමයි කියලා කියනවා. ඔයා ඔයාගේ දුව රවට්ටුවා කියලා කියනවා. ඔයා ඔයාගේම මිනිස්සුන්ව රවට්ටුවා කියලා කියනවා. මේ ඉස්කෝලේ ඔයාට ගෙදර වගේ නේද? ඇයි අහන මේ විනාශයක් කළේ? ෂෙරිගේ තාත්තා කියනවා ඔයාට මේක ඉස්කෝලයක් වගේ ඇති කියලා කියනවා. ඒ වුණාට මට මේක ඉස්කෝලයක් වගේ නෙමෙයි කියලා කියනවා. මේකෙදී මට එක පුංචි මතකයක් විතරයි කියලා කියනවා.
ගොඩක් දුක් වුණා කියලා කියනවා වගේ අම්මගේ මරණයත් එක්ක මාත් ගොඩක් උත්සාහ කළා කියලා කියනවා එයාගේ මිනිමරුව හොයන්න. ඒ වුණාට ඒ මිනිමරුව මට හම්බුනේත් නැහැ කියලා කියනවා. ඔයා මේ කතාවේ අත කතාව දැන් අහගන්න කියලා කියනවා. ඒ ආටිෆෙක්ට් එකයි මේ ආටිෆෙක්ට් එක දෙක එකට නිර්මාණය කරගත්ත දවසට පුළුවන් කියලා කියන හිතා ගන්න බැරි තරම් බලයක් කරගන්න. මේ බලය ගැන කියනකොට ඇත්තටම මගේ හිත ගොඩක් මේකට ආකර්ෂණය වෙනවා කියලා කියනවා. මොකද එයා මේක දිවි හිමියම කව කළ කරන දෙයක් කියලා කියනවා. කිසි වෙලාවක මම ඉල්ලුවා නම් එයා දෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එයා මට ගොඩක් ආදරය කළා කියලා කියනවා. මාත් එයාට ගොඩක් ආදරය කියලා කියනවා. ඒ වුණාට මට වැදගත් වෙලා තිබෙ එක දෙයක් විතරයි කියලා කියනවා. මම එයාට තීරුම් කරන්න උත්සාහ කළා කියලා කියනවා. ඒ වුණත් එයා තීරුම් ගත්තේ නැහැ කියලා කියනවා. ඒ දවසක් කළු පාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ආවා කියලා කියනවා ඒ කාමරෙට ඇවිල්ලා. එයාගේ බෙල්ලෙන් අල්ලගෙන එයාගේ පපුවට කඩු පාරක් ඇල්ලලා තිබුණා කියලා කියනවා. අන්න එදා තමයි කියලා කියන මං එයා අන්තිමට දැක්කේ. එදා ඒ රෑ ආපු මිනිමරුව මං කියලා කියනවා. මම තමයි කියලා කියනවා එයා මැරුවේ. මොකද ඒ මේ බලේ හින්දා කියලා කියනවා. ඔයා හිතවන්න දාන ශරීරෙම තාත්තා කෙනෙක් වගේ ලා ඉන්දියා කියලා. ඔව්. මං එයාට තාත්තා කෙනෙක් වුණා. ඒ යාව පාවිච්චි කරන ඕන හින්දා කියලා කියනවා. මොකද මම දැනගත්තා කියලා කියනවා එයා යන්නේ එයාගේ අම්මගේ ඩිපාරේ කියලා. මම දැනගත්ත දවසක අයිරිස් එයාට දෙයි කියලා මේ ආටිෆෙක්ට් එක. ඊතෝ වගේම ඒකේ අනිවාර්යයෙන්ම යාට දුන්නා කියලා කියනවා. ඒක හින්දා මං කරන්න ඕන වෙට් එක මට හරියටම කරගන්න උනා කියලා කියනවා. දැන් මේ කතාව දන්නේ ඔයයි මායි විතරයි කියලා කියනවා. ඒක හින්දා මේ කතාව දැනගන්න ඕන එකෙනෙක් විතරයි කියලා කියනවා. ඒ එක්කෙනා තමයි කියලා මම. ඒක හින්දා දැන් ලෑස්ති වෙන්න කියලා කියනවා. ඔයාගේ මරණය ඔයාගේ ස්ටාර්ට් වෙලා තියෙනවා කියලා කියනවා. නයිට් ගහන්නේ සිඩ් එකපාරක් විතරයි. සිඩ් විසික් වෙලා යනවා. විසික් වෙලා ගිහලා එතන ජනලෙත් කඩාන සිඩ් එතනින් පල්ලට වැටෙනවා. එතනින් පල්ලට වැටුණාට පස්සේ මේ නයිට් හිතනවා දැන් වැඩි ඉවරයි. ඒකොල්ලෝ කතාවක් දැන් ඉවරයි කියලා. මේ නයිට් ගේ ඉස්සරහට ෂැඩෝ එනවා. ෂැඩෝ ඇවිල්ලා ෂැඩෝ කියන පටන් ගන්න එක එක මරලා හිතන්න එපා කියලා කියනවා. ඔයා නියම කරුසරන් ශිල්පී කියලා. පුළුවන් නම් මාත් එක්ක සටන් කරන්න බාන්න කියලා කියනවා. ඔයාට පුළුවන් නම් ඔයාගේ බලය සම්පූර්ණ භාවිතා කරලා මාත් සටන් කරන්න කියලා කියනවා. බලමු කියලා කියනවා ඔයාට කොච්චර බලයක් තියෙද කියලා. නයිට් කියන මේ මහ පොළොවේ තියෙන බලවත්ම බලය තමයි කියලා දැන් මං ගාව තියෙන්නේ. මේ බලයත් එක්ක ඔයාට බෑ කියලා කියන මාත් එක්ක හැප්පෙන්න. බලාගෙන ඉන්න කියලා කියනවා. පුළුවන් නම් උත්සාහ කරලා බාන කියලා මම නතර ගන්න. ඒ වුණාට ඔයා කොච්චර බල සම්පන්න කෙනෙක් වුණත් බෑ කියලා කියන ඔයාට මම නතර ගන්න. මොකද මේ ආටිෆෙක්ට් දෙකම දැන් තියෙන මං ගාව කියලා කියනවා. වගේ බලය අවිභව යන කාඩක්වත් බෑ කියලා කියනවා. මේ නයිට් එක ෂැඩෝ පහදිනවා. ෂැඩෝ පහදින පටන් ගත්තට පස්සේ මේ නයිට් පුදුම හිතන ෂැඩෝගේ බලය දැක්කට පස්සේ එයාගේ කොච්චර එයා බල සම්පන්න කෙනෙක් වුණත් ෂැඩෝට හීරීමකට ගන්න හිට හැකියාවක් ලැබෙන්නේ. ෂැඩෝ ටික වෙලාවක් මෙයාට විනෝදින දෙනා කනුසටන් ගොදී. විනෝදින දෙලා ෂැඩෝ කියන දේ සෙල්ලම් කරපු කාලේ ඉවරයි කියලා කියනවා. දැන් එහෙනම් මම පෙන්නන්න කියලා කියන ඔබට ශෙරිගේ අම්මට දුන්න විදිහටම කොහොමද ඔබගේ හදවත පලාගෙන කඩුවක් බැස්සට පස්සේ කො වගේ ෆීල් එකක්ද ලැබෙන්නේ කියලා මම ඒක ඔබට ඒ විදිහටම දෙන්නා කියලා කියනවා. දැන් බලාගන්න කියලා කියන කොච්චර වේදනාවක් දැනෙනවද කියලා. ෂැඩෝ කරන්නේ මේ නයිට් ගේ පපුවටත් කඩුවෙන් අයින. කඩුවෙන් ඇල්ලලා දැන් නයිට් මල්ල දානවා. නයිට් මල්ල දැම්මට පස්සේ මෙතනට ෂෙරි එනවා. ෂෙරි මේක දැක්කට පස්සේ ෂෙරි හිතස් දෙයක් තේරෙන්නේ නැහැ ෂෙරිට. ෂෙරි හිතන්නේ ෂැඩෝ තමයි යාගේ තාත්තා මැරුවේ කියලා. ෂෙරි මෙතෙන්ට එන හයින් අරන් පටන් ගන්නවා. එයා කියන පටන් ගන්නවා අම්මත් මාව දාලා ගියා කියලා කියනවා. දැන් ඔයත් මාව දාලා යනවා දානවා. අනේ මාව දාලා යන්න එපා කියලා හයින් අරන් පටන් ගන්නවා. ඒ වෙලාවේ ෂෙරිට ෂැඩෝ කියනවා එයා අපරාධකාරයෙක් කියලා කියනවා. එයා කරලා තියෙන අපරාධය ඔයා තාම දන්නේ නැද්ද අහනවා. එයා ආටිෆෙක්ට් එක පාවිච්චි කළා කියලා කියනවා. ඒක තමයි කියලා කියන එයාට ඌගේ දඩුවමක් ලැබුණේ. ඒ විතරක්ම නෙමෙයි කියලා කියනවා එයා මරන්න හේතුව. එයා මීට වඩා ගොඩක් දේවල් කරලා තියෙනවා කියලා කියනවා. ෂෙරි කියනවා ඒක එයා මට දෙන්න අරන් තියා ගන්න නැති කියලා කියනවා. ඒක දැන් ගොඩක් විනාශ වෙලා ඉවරයි කියලා කියනවා. දැන් ආටිෆෙක්ට් එකෙන් කර ගන්න දෙයක් නැහැ කියලා කියනවා. ෂැඩෝ කියන ආටිෆෙක්ට් එකෙන් නෙමෙයි කියලා මම කතා කරන්නේ. එයා අපරාධකාරයෙක් කියලා කියනවා. ඔයා දන්නේ නැහැ කියලා කියනවා එයාගේ අපරාධ කොච්චර බරපතල කියලා. ඒක හින්දා අපරාධකාරයෝ කවදාකවත් ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා කියනවා. ආටිෆෙක්ට් එක විනාශ වුණාට පස්සේ ඒක ඇල්ෆාට ෂැඩෝ ගිහින් දෙනවා. ෂැඩෝ ඇල්ෆාට මේ ගිහින් දීලා ඒක උදව් ගන්න කියලා කියනවා ගමාගෙන්. මේ දෙන්නත් එක්ක තුලා අපස්සට මේ ආටිෆෙක්ට් එක නිර්මාණය කරගන්න try එකක් දෙන්න කියලා කියනවා. මොකද මේ ආටිෆෙක්ට් එකේ බලය එයා දැක්ක කියලා කියනවා. මේ බලය මට වැඩක් නැහැ කියලා කියන ඒවට මට මේක සමහර අවස්ථාවලදී ඕන වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක හින්දා ආපස්සට මේ නිර්මාණය කරන්න පුළුවන් නම් උත්සාහ කරලා බාන කියලා කියනවා. ෂෙරි අවසාන පාට සිඩ් හම්බ වෙනවා. සිඩ් හම්බෙලා ෂෙරි කියන පටන් ගන්නවා මම මෙන් යන්න තීරණය කළා කියලා කියනවා. මේ ඉස්කෝලේ තමයි කියලා කියන මගේ ගෙදර උනේ. ඒ වුණාට දැන් මේ ඉස්කෝලේ මට පේන අමු සෝහනක් වගේ කියලා කියනවා. මොකද මගේ අම්මා මගේ තාත්තා දෙන්නව නැතුනේ මෙතනදී කියලා කියනවා. ඒක හින්දා මට තවදුරටත් මේ ජීවත් වෙන්න බෑ කියලා කියනවා. තවදුරටත් කිසිම කෙනෙක් නැහැ කියලා කියන මාව ආරක්ෂා කරන්න. කිසිම කෙනෙක් නැහැ කියලා කියන මාත් එක්ක කතා කරන්නක්වත්. මම දැන් තනි වෙලා ඉවරයි කියලා කියනවා. මට දැන් ඉන්න හිට තැනක්වත් නැහැ කියලා කියනවා. මම තීරණය කළා කියලා කියනවා මේ ඉස්කෝලේ දාලා යන්න. මට දුකයි කියලා කියනවා ඔයාව දාලා යන වෙන එකට. ඒ වුණාට මට වෙන ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ කියලා කියනවා. මොකද මම ඉදපු ගෙදරක් දැන් විනාශලා ඉවරයි කියලා කියනවා. අපෝ ඉතින් ඔව කවදා හදයි දන්නේ නැහැ කියලා කියනවා. මම විශ්වාස කරනවා කියලා කියනවා අපිට අපොස්සට ළඟදී මොන ගහන්න වෙයි කියලා.
ඒ වුණාට මං දන්නේ නැහැ කියලා කියනවා. ඒ කවුද වේද කියලා. ඔයා පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. අවසාන වෙලාවදී ඔයා මට උදව් කළාට ගොඩක් ස්තුතියි කියලා කියනවා. මට ඔයා ගොඩක් මතක් වෙයි කියලා කියනවා. සීට් සෙල්ට කියන පටන් ගන්නවා. මට දුකයි කියලා කියනවා අනේකට. ඊට වඩා මට දුකක් තියෙනවා කියලා කියනවා. ඔයාගේ තාත්තා නැති වෙච්ච එකට. ඒ වුණාට ඒ ගැන වැඩි හිතන්න යන්න එපා කියලා කියනවා. මොකද ඒක හිතන්න ඔයාගේ හිතට ගොඩක් රිදෙයි කියලා කියනවා. ආපහු සැරයක් ඔයා කියන්න වගේ අපිට ආපහු සැරයක් මුණ ගැහෙන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඉක්මනින්ම මම ඔයාව අපේක්ෂා කරනවා කියලා කියනවා. මොකද ඔයාගේ දැනුම මට ඕන වෙයි කියලා කියනවා. ඒකින්ද අපි ඉක්මනින් මුණ ගැහමු කියලා කියනවා. මේ ඉස්කෝලේ හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ කියලා කියනවා. මේක ඉක්මනින්ම ආපහු සැරයක් තිබ්බා වගේම නිර්වාණය වෙයි කියලා කියනවා. අපිට පුළුවන් කියලා කියනවා කලින් ඉදියා වගේම ඉන්න. අරසමෙන් ගිහින් ඉන්න කියලා කියනවා. සිඩ්ගේ ඉස්කෝලේ විනාශ වුණ බව දැනගන්නවා සිග්ගේ අක්කා. සිඩ්ගේ අක්කා තීරණය කරනවා ගිහිලියාගේ මල්ලි බල්ල එන්න ඕනේ කියලා. එයා හිතනවාගේ මල්ට කරදරයක් වුණා දන්නේ නැහැ කියලා සිඩ්ගේ අක්කා එනවා එයාගේ මල්ලිගේ ගෙදර. ගෙදර ආවට පස්සේ එයාගේ බෝඩිමට තමයි එයා ඉන්නේ. එයාගේ බෝඩිමට ඇවිල්ලා එයා බලන හදනකොටම සිඩ් ඇංගෙනවා. මොකද සිඩ් කැමති නැහැ එයාගේ අක්කට මුහුණ දෙන්න. සිඩ්ගේ අක්කා දන්නා මේ වෙලා තියෙන විනාශයේ බරපතලකම කොහොමද කියලා. ඉතින් ගොඩක් ළමයිට තුවා වුණා. අනිවාර්යෙන් සිඩ්ට තුවාලයක් වෙන්න ඕන බව එයාගේ අක්කා දන්නවා. සිඩ්ගේ බලයත් එක්ක එයාට කිසිම තුවාලයක් වෙලා නැහැ. ඒකින් දා සිඩ්ගේ පෙන්නන තුවාලයක් නැහැ අක්කට. ඒකන තමයි සිට් හැංගින්නේ. ඇලෙක්සියා යාගේ අක්කා එනවා ගැමාගේ රෙස්ටෝරන්ට් එකට. රෙස්ටෝරන්ට් එකට ආවට පස්සේ ඒගොල්ලෝ පුදුම වෙනවා. මොකද මුලින්ම මේ දෙන්න හිතන තියෙන මේක චොකලට් කඩයක් කියලා. එතන ඇතුළට ආවට පස්සේ ඒගොල්ලෝ දකින ගොඩක් ලස්සන ඩිසයින් වලින් ඇඳුම් ගොඩක් තියෙනවා. මේවා දැක්කට පස්සේ ඇලෙක්සියාට මේවා ගන්නමයි හිතෙන්නේ. ඇලෙක්සියා කියනවා යාගේ අක්කට අක්කේ මේ ඇඳුම් ගොඩක් ලස්සනයි කියලා කියනවා. අපි මේ වගේ එකක් try කරලා බලමු කියලා කියනවා. මෙතන මේකප් වර්ගයක් තියෙනවා කියලා කියනවා. අයිරිස් කුමරේ කියනවා ඇලෙක්සියාට ඒක ඇත්ත කියලා කියනවා. ඒ වුණාට මේ දේවල් වල කාලනාශ කරන්න බෑ කියලා කියනවා. මේ ගොඩක් ලස්සනයි අපි වෙන වෙලාවක බලමු කියලා කියනවා. මොකද මෙතන අයිතිකාරයා තාම අපර මුණ ගැහුනෙත් නැහැ කියලා කියනවා. මෙතන අයිතිකාරයත් අපි කතා කරගන්න පුළුවන් කියලා කියනවා. යාගේ මේ ඩිසයින් අපොස්සරකදී එනවද කියලා. අයිරිස් කුමරේ ඉස්සරහට ගැමා එනවා. ගැමා ඇවිල්ලා ගැමා අයිරිස් කුමරේට කියනවා මම තමයි කියලා කියන මෙතන අයිතිකාරිය. ඔයාලට මොන හරි දෙයක් කතා කරන්න ඕන නම් මාත් එක්ක කතා කරන්න පුළුවන් කියලා කියනවා. ගැමා දෙනවා අයිරිස් කුමරියටයි ඇලෙක්සියාටයි චොකලට් වර්ග දෙකක්. මේක ඉතින් ඒගොල්ලෝ අලුතෙන්ම නිෂ්පාදනය කරන චොකලට් වර්ග දෙක තමයි මේගොල්ලන්ට කන්න දෙන්නේ. කෑවට පස්සේ මේකට ඇලෙක්සියා නම් ගොඩක් ආස කරනවා. ඇලෙක්සියා කියනවා ඇත්තටම මං කෑව රසම චොකලට් එක තමයි කියලා කියනවා මේක. මේ ගොඩක් රසවත් කියලා කියනවා. මට ඕනි කියලා කියන මේ චොකලට් එකෙන් චොකලට් ගොඩක්ම. ඇත්තටම ඕගොල්ලෝ කොහොමද මේ වගේ රසවත් චොකලට් නිර්මාණය කරන්නේ? ඒවා කටට කෑවට පස්සේ පුදුම රහක් කියලා කියන දැනෙන්නේ. ගැමාන අයිරිස් කුමරියගෙන් මට කියන්න කියලා කියන ඔයගලට මගේ මොකද්ද වෙන්න ඕනි කියලා. ඕගොල්ලොන හිතගිය චොකලට් වල විතරක් නෙමෙයිනේ දානවා. ඕගොල්ලෝ ඉන්නේ මේ ඇඳුම් තියෙන හරිනේ. එතකොට ඕගොල්ලන්ට ඇඳුම් වල හිතගිය නැත් දානවා. කියන්නේ කියලා කියනවා. කැමති ඇඳුම් වර්ගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඔයාලට දෙන්නම් කියලා කියනවා. ඇලෙක්සියා කියනවා මෙතන තියෙන ඇඳුම් ගොඩක් ලස්සනයි කියලා කියනවා. මට විතරක් නෙමෙයි කියලා කියනවා. මගේ අක්කටත් ගොඩක් මේකට හිත ගිහිලා තියෙන්නේ කියලා කියනවා. ඒ ඇඳුම් විතරක්ම නෙමෙයි කියලා කියනවා. ඇඳුමක එන්න ඕන තවත් එක් කොටසක් අඩුයි කියලා කියනවා. අන්න ඒ කොටසත් අපිට ඕනි කියලා කියනවා. ඒ කොටස අපි දැක්කේ නැහැ කියලා කියනවා. ඒක හරියනම් අපි කියන්නේ නැහැ කියලා කියන අපිට මේක තමයි ඕනේ කියලා. ඒක තමයි කියලා කියන අපිට ඕනලා තින්නේ. ඔයාට තේරෙනවද තාම මේ මොකද කියන්නේ කියලා. ඇලෙක්සියා මේ අහන්නේ මොකද්ද කියලා අයිරිස් කුමරියට තේරෙනවා. අයිරිස් කුමරිය කියනවා ඇලෙක්සියාට දැන් ඔක අහන්න එපා කියලා කියනවා. මොකද මේගොල්ලෝ කරන්නේ චොකලට් කඩයක් විතරයි කියලා කියනවා. මේගොල්ලෝ මේ ඇඳුම් ටිකක් දාලා තින්නේ අලුතෙන්ම ආපු ඩිසයින් ටිකකින්ද වෙන්නේ නැති කියලා කියනවා. මේකදී ප්‍රොෆෙෂනල්ම කරන තැනක් නෙමෙයි වෙන්නේ නැති කියලා කියනවා. ඒකින්ද මේගොල්ලෝ ඕක කරන්නේ නැතුවද කියලා කියනවා. ඒකින්ද ඕක ගැන අහන්න එපා කියලා කියනවා. ඇලෙක්සියා කියනවා අපි දෙයක් අහන්න ඕනේ කියලා කෙනකින් දෙයක් දැනගන්න ඕන. සමහර විට ඒගොල්ලෝ ගා මේ දේ ඇති කියලා කියනවා. ඔයා පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. ගැමාට තේරෙනවා මේගොල්ලෝ මේ කතා කරන්නේ අඬබෑ ගැන කියලා. ගැමා කියනවා ඔයාලා හොයන දේවල් මෙතන තියෙනවා කියලා කියනවා. මම ඔයාට ඒවා ඉක්මනින්ම දෙන්නම් කියලා කියනවා. ඇත්තටම කියනවා අපි ඒවා මේ පොඩක් පියන තියන්නේ නැහැ කියලා කියනවා. කෙනෙක් මගෙන් එල්ලුවොත් විතරයි කියලා කියනවා. මේ අපි ඉතින් එයාගෙනාට ඉදී දෙන්නේ. ඒකකින් තමයි කියලා කියනවා මේවා පේන තියන්නේ නැත්තේ. පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. බලන්න කියලා කියනවා මෙතන ඔයාලට කැමතිව තියනවාද කියලා. මෙතන තියෙන ලේඩිස් අන්ඩර්වෙයාර් ඩිසයින් එක දැක්කට පස්සේ අයිරිස් කුමරියටයි ඇලෙක්සියාටයි පුදුම හිතෙනවා. මේ ඒවා ගොඩක් ලස්සනයි. මේ දෙන්නම තීරණය කරන මෙතනින් ඇඳුම් දෙක ඉක්මනින්ම අරගන්න ඕනේ කියලා. රෝස් කුමරියට දැනගන්න පුළුවන් වෙනවා සිඩ් තාම ජීවත් වෙනවා කියලා. රෝස් කුමරිය කරා නික්මටම සිඩ් හොයාගෙන යන එක. සිඩ් හොයාගෙන ගියාට පස්සේ සිඩ් බරපතල තුවාලයක තමයි ඉන්නේ. රෝස් කුමරිය සිඩ් දැක්කට පස්සේ රෝස් කුමරිය සතුටක් ඇති වෙනවා. රෝස් කුමරිය සිඩ්ගේ අතින් අල්ලන් කියනවා මම දන්නවා කියලා කියනවා ඔයා මගේ ප්‍රතිවාදී කියලා. ඒ වුණාට ඔයාගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව මගේ ජීවිතය ආරක්ෂා කළා කියලා කියනවා. කෙනෙක් තව කෙනෙක්ව ආරක්ෂා කරන්නේ ඒ විදිහට ඒ කෙනාගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව එයාගේ යටිහිතේ දෙයක් ඇති කියලා කියනවා. මම දන්නවා කියලා කියනවා ඔයාගේ යටිහිතේ මං ගැන කැමැත්තක් තිබුණා කියලා. මාත් ඔයාට ගොඩක් ආදරේ කියලා කියනවා. අදින් පස්සේ මමයි ඔයා දෙන්නත් එක්ක එකට ඉමු කියලා කියනවා. සිට නම් රෝස්වත් එපා වෙන පටන් ගන්නවා. මොකද සිට කීරත් හිතන්නේ රෝස් ආදරේ කරයි කියලා.
සිට් රෝස් ආරක්ෂා කළේ යොදුන කඩුපාර රෝස්ට යොදුන රෝස්ටිගේ ජීවිත නැති වෙන හින්දා. සිට්ටනම් ඒ කඩුපාර දුර ප්‍රශ්නයක් නෑ. යාට අපොස්සටගේ ජීවිත නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් ඒක රෝස්ට කරන්න බෑ. ඒක හින්දා තමයි සිඩ්ඩාව ආරක්ෂා කළේ. ඒ වුණාට රෝස් එක වටාගත්තේ වැරදි විදියට. රෝස් හිතන්නේ සිඩ්ඩාට ආදරයට ඒතේ කලයි කියලා. සිට් කියනවා මෙයාගෙන් ගැලවෙන්න ඕන හින්දා ඔයා මගේ අත දැන් අතාරින්න කියලා කියනවා. බලන්න කියලා කියනවා. අපි යන මේ පාරේ ගොඩක් ලස්සන තැන් තියෙනවා කියලා කියනවා. ඒ තැන් ටික බලන්න කියලා කියනවා. මොකද ඔයා දැන් ගොඩක් වෙලා තිස්සන මගේ අත අල්ලන් ඉන්න හින්දා මම කොහෙටවත් යන්නේ නැහැ කියලා කියනවා. මම ඉන්නේ ඔයත් එක්කම තමයි කියලා කියනවා. මගේ අත අතහැරලා ඔයාට පුළුවන් කියලා කියනවා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය ටික බලන්න. රෝස් කියන පටන් ගන්න මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නම් මම හැමදාම විඳිනවා කියලා කියනවා. මට අවුරුදු 18ක් විතර එනකම් මම ඒක විඳයි කියලා කියනවා. ඒකේ හින්දා දැන් ඒක විඳින්න ඕනේ නැහැ කියලා කියනවා. මොකද දැන් මට ඕනේ ඔයාලගේ ඉන්න කියලා කියනවා. ඔයාගේ අත අල්ලන් ඉන්න එක ඊට වඩා හොඳයි කියලා කියනවා. සිට එන්න එපා වෙනවා. සිට උත්සාහ කරනවා ඉතින් රෝස් ගෙදින් අතර දැනෙන්නේ නැති න්යාය අත අරගන්න. ඒ වුණාට ඉතින් ගොඩක් අමාරු වෙනවා. අමාරුලා අන්තිමට සිට කරන් ඉතින් හිමීට ඉතින් රෝස් ගේ ලිස්සල යන එක. ලිස්සල ගිහලා ඊට පස්සේ සිට කියන පටන් ගන්නවා ඔයා දැන් ලිස්ට් එක වහගන්න කියලා කියනවා. මම ඔයාට පොඩි රාසක් කියන්න කියලා සිට කියන විදිහට ඉක්මනින්ම අයිමිලා සිට ඉතින් රෝස් ආන ප්‍රශ්න වලට හිමින් උත්තර දෙනවා. උත්තර දීලා රෝස්ට කියන්න පටන් ගන්නවා ඔයා මේ පරිසරය ලස්සනයි නෑ කියලා කිව්වට මේ පරිසරය ගොඩක් ලස්සනයි කියලා කියනවා. ඔයා මගේ අත අල්ලන් ඉන්නට වඩා ඔයා මේ පරිසරයේ සුන්දරත්වය විඳින එක ඒකට වඩා හොඳයි කියලා කියනවා. මොකද කෙනෙක්ගේ අතින් තව කෙනෙක් අල්ලන් ඉන්නවා කියලා කියන එතන බැඳීමක් තියෙනවා කියලා කියනවා. කිසිම වෙලාවක විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක්ගේ බැඳීමක් හදාගන්න එපා කියලා කියනවා. ඒකෙන් තමාට ගෙනත් දෙන්නේ වේදනාවක් විතරයි කියලා කියනවා. මොකද ඒ කෙනා විශ්වාස කරන්න බැරි කෙනෙක් හින්දා කියලා කියනවා. ඒ කෙනාට ආදරේ කරයිද නොකරයිද ඔයව දාල්යයිද ඔයාගේ හිතට ඉද්දයිද කියන දේ එයා දන්නේ නැහැ කියලා කියනවා. සිඩ් රෝස් එක මේන් ටවුන් එකට ගියාට පස්සේ සිඩ් රෝස් කියන පටන් ගන්නවා ඔයා දන්නවද අතන පර්ස් සයින් කරන්න මම කැමතිම ලේඛිකාවක් කියලා කියනවා. මම කැමතියි කියලා කියනවා. එයාත් එක්ක කියලා මගේ පොත සයින් කරන්න එන්න. සිඩ් කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. එතන ගොඩක් ලොකු පොලිමක් තියෙනවා කියලා කියනවා. ඔයා ගිහලාදී පොලිමේ තැනක් අල්ලගන්න කියලා කියනවා. මමත් ඉක්මනින් එන්න කියලා කියනවා. ඊ වැටි කරගෙන කියලා කියනවා. මේ වුණ වැඩෙන් නම් සිඩ් පාට්ටම කැමතියි. මොකද සිඩ් ඉදී භාගයට පැයකට රෝස්ගෙන් බේරලා ඉන්න පුළුවන්. ගොඩක් ලොකු පොලිමක් තියෙන ඉඳා සිඩ් දන්නා ගොඩක් වෙලා යයි කියලා මේ වැඩේට. සිඩ් රෝස් ගියාට පස්සේ කරන්නේ පොත් ටිකක් කියවන පටන් ගන්න එක. මේ පොත් ගොඩක් ඉතින් ආදර කතා තමයි මේ පොත්වල තියෙන්නේ. සිඩ් මේව අල්ලන්නේ නැහැ. සිඩ් කල්පනා කරන හැම එකක්ම තියෙන ඉතින් රෝමියෝ ජුලියට්, හැන්සල් ඇන්ඩ් ග්‍රේටල් ඒ වගේ ඉතින් කතා තියෙන්නේ. සිඩ් මේ එකක්වත් සෙට් වෙන්නේ නැහැ. සිඩ් බලනවා ඉතින් කැමති පොතක් තියෙනවා කියලා සයින් කරගන්න. සිඩ් එයාගේ පොත ඔටෝග්‍රාෆ් කරන්න ගියාට පස්සේ එතන ලේඛාව තමයි ඉතින් විස්මාරු කරන් ඉන්නේ ඉතින් බීටා. බීටා තමයි එතන ඉන්නේ. සිඩ් මේක දැක්කට පස්සේ සිඩ් කියන ඔයා දානවා මෙච්චර මේ පොත් ටික ලේලා තියෙන්නේ. හැබැයි ඉතින් මට සිඩ් පොතක්ම විතර නැහැ කියලා කියනවා. බීටා ඉතින් හැමෝටම හොරෙන් ඉන්නේ සිඩ් කියන පටන් ගන්නවා. ඔතුමානේ ඔයාට ලියන්න ඉතින් පොතක් මට කිසිම අයිඩියාවක් ආවේ නැහැ කියලා කියනවා. මම කල්පනා කළා කියලා කියනවා ඔයාගේ වැඩ දාලා ඇඩ්වෙන්චර් කතාවක් නිර්මාණය කරන්න. ඔයා ගොඩක් කැමති ත්‍රාසජනක කතා වලට මම දන්නවා කියලා කියනවා. ඒ වුණාට මම තේරෙන්නේ නැහැ කියලා කියනවා කොහොමද කතාව පටන් ගන්න කියලා. රෝස් බලනවා සිඩ්ගේ පොතේ සයින් කරලා තියෙන මොන විදිහද කියලා. ඒ වෙලාවෙදී රහස්‍යගත අක්ෂර වගේ තමයි සිඩ්ගේ පොතේ ලියලා තියෙන්නේ. මේක දැක්කට පස්සේ සිඩ් කියනවා සමහර විට එයාට මගේ පොත සයින් කරන්න බැරි නැති කියලා කියනවා. කවුද දන්නේ කියලා කියනවා. එයා මොකක් හරි දෙයක් ලිව්වද කියලා. සමහර විට එයා යාගේ කැමතිම ශිෂ්‍යයන්ට ඔය වගේ දේවල් ලියනවා ඇති කියලා කියනවා. රෝස් කියනවා ඔයා කොහොමද දන්නවා එයාගේ කැමතිම ශිෂ්‍යයෙක් වෙන්නේ. ඒ වෙලාවේ සිඩ් කියනවා ඉතින් ඔයාට දන්නේ නැතුණාට මම ගොඩක් පොත් කියනවා කියලා කියනවා. මට බොහෝ වෙලාවට එයාගේ තියෙන පොත් ගොඩක් මට අහුවෙලා තියෙනවා කියලා කියවන්න. ඒකින්ද වෙන්නේ නැති කියලා එයා මගේ ප්‍රශ්න කීපයක් අහුවා කියලා කියනවා. ඒකින්ද එයා මට ඒක ලියලා දෙන්න නැති කියලා කියනවා. සිට තීරු යනවා සිඩ්ගේ පොතේ මේ සයින් කරලා තියෙන විදියට ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් රෝස්ගේ හිතේ පොඩි කැලලක් තියෙනවා කියලා. සිඩ් කරන්නේ ඉතින් ඔයා ගැන හිතන්න එපා කියලා කියනවා. මම නම් හිතන්නේ මේ පොත් දෙකම එකයි කියලා කියනවා. ඔයාට ඕන නම් මගේ පොත අරගන්න කියලා කියනවා. එතකොට අපි දෙන්නට පුළුවන් කියලා කියන පොත් දෙක ෂෙයා කරගන්න. ඇල්ෆා යනවා චර්ච් එකට. චර්ච් එකට ගිහිල්ලා ඇල්ෆා එතන පුද්ගලයා ඝාතනය කරනවා. ඝාතනය කළාට පස්සේ මෙතන කට්ටිය ගොඩක් කලබල වෙලා මේ ඝාතකයාගේ මිනිමරුව හොයාගන්නවා. ඇල්ෆා කරන්නේ මේ අඳුරෙම හැංගින එක. අඳුර හැංගුණාට පස්සේ කිසි වෙලාවක හොයාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙතන ආරක්ෂකයන්ට කවුද මේ මිනිමරුව කියලා. මේ චර්ච් එකේ තියෙන ලොකු ස්ටැචු එකක්. මේ ස්ටැචු එකේ තියෙන ලොකු හෙල්ලයක්. මේ හෙල්ලේ තමයි ඉතින් භාවිතා කරලා තියෙන මේ රාජ්‍ය ආරක්ෂකයා මරන්න. සීට් ට්‍රැක් කරන්නේ ඉතින් මේ සිටි එකේ ඉන්න තවත් සෙවනලි ආරක්ෂකයෝ කියලා බොරු කරන කට්ටිය. සිට් කරන්නේ මහරෑ ගිහිල්ලා ඉතින් මේ මිනිස්සු ටික සේරම මරණ එක. මරණ පටන් අරගත්තට පස්සේ මෙතන ඉතින් බීටා එනවා. බීටා ආවට පස්සේ සිට් කියන පටන් ගන්න හොඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා. තවත් මේ මිනිස්සු ඉතුරුලා තියෙනවා කියලා කියනවා. මේ මිනිස්සුගේ මරණය ගොඩක් විනෝදජනකයි කියලා කියනවා. ඔයත් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න කියලා කියනවා. මම හිතන විදිහට මම මෙහි මරුවා වගේම තව කීප දෙනෙක් විතර අනිවාර්යෙන් ඇති කියලා කියනවා. මේගොල්ලෝ ඔක්කොම මරලා දාන්න ඕනේ කියලා කියනවා. මේගොල්ලෝ ජීවත් වෙන අයිතියක් නැහැ කියලා කියනවා. මොකද මේගොල්ලෝ කරන්නේ ඉතින් අපිට නමට ලොකු කරලා කියලා කියනවා.
අපි මරන්න ඕනේ මිනිස්සු ටික මේගොල්ලෝ මරලා හරියන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට එමනස් ඉන් ෂැඩෝ කියන කතාවේ තවත් එපිසෝඩ් දෙකක් ඉවරනවා. ඉදුවාර මේ කතාවෙන් මොකද තියෙන්නේ අනිවාර්යයෙන්ම මට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැති කෙනා පහළ දෙන subscribe button එක දැම්ම විදිහට click කරලා subscribe කරන්න. ඒත් එක්ක අතර පුංචි bell icon එක ඔල් කරොත් මම වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟටම notification එක ගෙන ගන්න පුළුවන්.